අයිබෝන් දැන් ලැබුණු පොතක් වෙතයි අපි අවධානය යොමු කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වුව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාල සීමාවේ සිදු කර ඇති දූෂණ ගණදෙනු 3ක් සම්බන්ධයෙන් රාජ්‍ය බැංකු දෙකකින් රුපියල් මිලියන 2.5ක මුදලක් ඌව පළාත් සභාවට ලබාගෙන එම මුදල් චාමර සම්පත් දසනායක මහතාගේ පදනමේ ගිණුමට බැර කරවා ගැනීම ඔහුට එල්ලවන එක් චෝදනාවක්. අනෙක් චෝදනාව වන්නේ තවත් රාජ්‍ය බැංකුවකින් පළාත් සභාවට ලබාගත් රුපියල් මිලියනයක මුදලක් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස බැංකු ශාවකකින් කෙලින්ම ඔහු අතට ලබා ගැනීමයි. තවත් රාජ්‍ය බැංකුවකින් මුදල් ඉල්ලා කළමනාකාරවරයා එය ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව පළාත් සභාව පවත්වාගෙන ගිය සියලුම ස්ථාවර තැන්පතු එම බැංකුවෙන් ඉවත් කර ගැනීම නිසා රුපියල් මිලියන 23ක පාඩුවක් රජයට සිදු කිරීම චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එළවී ඇති තවත් චෝදනාවක්. මෙම චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද පෙරවරු 9:30ට පමණ චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා අල්ලස් කොමිසමට කැඳවූ තිබූ අතර එහිදී මේ ආකාරයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපි සූදානම් නැවතවතාවක් එම පුවත වෙත අවධානය යොමු කරන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වුව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාල සීමාවේ සිදු කර ඇති දූෂණ ගණදෙනු 3ක් සම්බන්ධයෙන් රාජ්‍ය බැංකු දෙකකින් රුපියල් මිලියන 2.5ක මුදලක් ඌව පළාත් සභාවට ලබාගෙන එම මුදල් චාමර සම්පත් දසනායක මහතාගේ පදනමේ ගිණුමට බැර කරවා ගැනීම ඔහුට එල්ලවන එක් චෝදනාවක්. අනෙක් චෝදනාව වන්නේ තවත් රාජ්‍ය බැංකුවකින් පළාත් සභාවට ලබාගත් රුපියල් මිලියනයක මුදලක් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස බැංකු ශාවකකින් කෙලින්ම ඔහු අතට ලබා ගැනීමයි. තවත් රාජ්‍ය බැංකුවකින් මුදල් ඉල්ලා කළමනාකාරවරයා එය ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව පළාත් සභාව පවත්වාගෙන ගිය සියලුම ස්ථාවර තැන්පතු එම බැංකුවෙන් ඉවත් කර ගැනීම නිසා රුපියල් මිලියන 23ක පාඩුවක් රජයට සිදු කිරීම ඔහුට එල්ලවන අනෙක් චෝදනාවයි. මෙම චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද පෙරවරු 9:30ට පමණ චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා අල්ලස් කොමිසමට කැඳවූ අතර එහිදී ඔහු මේ ආකාරයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.